ඕකේ ගයිස් කොහොමද ඉතින් මේ ගොඩ දවසකට පස්සේ මම වීඩියෝ එකක් දාන්නේ මේ ඔයගොල්ලෝ දන්නවා තාමත් මගේ channel subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා notification එක button එක press කරලා තියාගන්න ඕන වෙලාවක වීඩියෝ එකක් දැම්ම ගමන් එයි මේ තව දෙයක් කියන්න දෙනවා තව අනිත් දේ තමයි මේ දැන් බොරුවට මේ free fire ගහනවා කියලා වීඩියෝ දානවා කියන්නේ මට මාර ලොකු ප්‍රශ්න ඒ කියන්නේ දැන් රෙකෝඩ් කරනවා ආයි වීඩියෝ කරන්න ඕනේ මේවා මට ඒ කියන්නේ අමාරුයි මේක මට මේ වීඩියෝ එක හදන්න මට සාමාන්‍යයෙන් දවස් 30ක් විතර ගියා මේ දාන්න කලින් දවස් රෙකෝඩ් කරන්නේ දවස් 30ක් කියන්නේ මට මම O level කරන්නේ මේ ඊළඟ අවුරුද්දේ ඉතින් එහෙමත් එක්ක මට බෑ ඇත්තටම මේ වැඩිය ගහන්න පැයක් විතර ගහලා ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් දාන්න පුළුවන් අමාරුවෙන් තව වීඩියෝ 10ක් විතර එන්නක් තියෙනවා පේජ් එකට තාම දාලා තියෙන එකයි අලුතෙන් මම account එක හැදුවේ ඉතින් බලමු BR match එකට යන්නේ බලමු මේ මොකද වෙන්නේ කියලා මේ ඉතින් ඔයගොල්ලෝ බලන්න නැතුව subscribe කරන්න නැතුව like දාන්න නැත්නම් කියන්නේ ඉතින් මේක මට වැඩක් නැහැ ඇත්තටම වැඩක් නැති අර මම අර ආසාවට දානවා ඉතින් අර බලන්න ඒ ආසාවට ඉතින් අර ඔයගොල්ලන්ට දෙයක් දෙන්න ඕන නිසා සහ මට එකෙන් මට අමාර සතුටක් තියෙනවානේ මම YouTube එකේ මේ වය ගන්නත් නෑ ඒකයි දාන්නේ මේ පුළුවන් තරම් මේ share කරලා මේව කරන්න මේ බලමු BR match එකට තමයි යන්නේ බලමු මොකද වෙන්නේ කියලා ඉතින් බලමු මොකද වෙන්නේ කියලා වීඩියෝ එකේදී හරි මම දැන් උතනින් පයින් බියෝමියුඩා වලට යන්නේ තව ඉන්නවා මේ කියන්නේ මම විතර නෙමෙයි මේ YouTube channel එකට මේ දාන්නේ වීඩියෝ තව මගේ යාළුවෙකුත් ඉන්නවා ඒගොල්ලෝ එයාත් දානවා වීඩියෝ රමයෝ ඒක නිසා මේ යාගේ වීඩියෝ තව තියෙනවා 15ක් විතර මගේ වීඩියෝ 10ක් විතර තියෙනවා ඒවත් දැන් පස්සේ අනිවාර්යෙන් බලන්න ෂෙයා කරන්න යාළුවන්ට මතක කරන්න එපා අනිවාර්යෙන් එක් කරන්න මේ බලමු එන්නේ කියලා කැරක්ටර් එකක් ඉන්නේ ඉතින් මේ බලමු මොකද එන්නේ කියලා මේ ෂෙයා ගන්න පුළුවන් හරි ඔයගොල්ලන්ගේ ඔය අනිත් YouTube ඉන්නවා මේකේ අනිත් YouTube කියන්නේ ඔයගොල්ලන්ගේ මොල්ල එකක් ඉන්නවා බලමු මොකද වෙන්නේ කියලා මේ ෂුවර් ගන්න නෑ මේක මේ හරි ඉතින් මම සොටියක් ගත්තා බලමු අපි මොනවද එන්නේ කියලා මේක මේ හිතන තරම් ලේසි කියන්නේ මේමයි මට නම් ඇත්තටම කියනවා නම් BR match කියන්නේ මට ලොකු දේවල් නෙමෙයි BR match එකට ගියාම සාමාන්‍යයෙන් වැඩිම kill කරලා දිනවා මම 20ක් මේ kill මට කිල් මතක නෑ ගාන කුමාර කිල් ගොඩක් තියෙනවා මේකෙදිත් මේ බලමු ඒ කියන්නේ මට නිකන් BR match කියනවා ඉතර ලොකු දේවල් නෙමෙයි තිබ්බා හෙඩ්ෂොට් එක මෙතෙක් කෙනා ඇතුළේ ඉන්නේ මේ සෙමත් ඇලියලා ඉන්නේ අමාරු අයියෝ බ්ලඩ් එක අයියෝ බහිනෝ MP40 තිබ්බේ සොටිය ගන්නවා මේ මොකද මේ MP40 වලින් යහුව කියලා වැඩකුත් නැහැ මේ සොටි වලින් යහුවම පොඩ්ඩක් වදිනවා අනේ කිම්බිෂේ එක මන් දාලා තින්නේ අර අවුලන්නේ කිමේ මේ අනිත් එක තමයි ඔයගොල්ලන්ට දැන් කාට හරි දැන් Free Fire දැන් මගේ වීඩියෝ බලලා තව ආයෙ ඇතිනේ ඔයගොල්ලන්ට ඕන නම් මාත් එක මැච් එකක් ගහන්න දැන් මල් ලොකුද කියලා අහනවා කිසි ප්‍රශ්නයක් නැහැ මට ගහන්න පුළුවන් ඒකත් මතක් කරනවා මේ මොකද මට ඉච්චර ලොකු දෙයක් නෙමෙයි මේ Free Fire කියන්නේ මේ මැච් එකක් කස්ටම් එකක් ගහනවා කියන්නේ ඒ නිසා මේ එන්න කියන්න ඕනෙක් කෙනෙක්ට හැබැයි ඇවිල්ලා
8ක් ගන්න ඉන්න ගන්න මේ කාරණේ මේක නිසා මේකත් මතක් කරනවා කොහොමද ඔයාට චැලෙන්ජ් කරන්න හිතෙනවනම් මට කමෙන්ට් එකක් දාන්න චැලෙන්ජ් කරන්න ඕනි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ අර අනිත් අය අනිත් YouTubers ලා වගේ මම ලොකු කමක් නැහැ ඕනෙක් කෙනෙක්ට රික් එකක් දාලා ඕනෙක් කෙනෙක්ට දෙයක් කරනවා බලමු මොකද එන්නේ කියලා හැබැයි ඔය මේ මම ඉල්ලන්නේ රියල් මේ අය විතරයි කස්ටම් මරවන ගහන්න නැතුව මේ කබ්බෝ වගේ පැනල් කාරයෝ මම හොයන්නේ සිරා මේ රියල් හොයන්නේ ඒක නිසා මේ එන්න කියන්න ඕන එක්කෙනෙක්ට අවුලන්නේ අඩු කොහින්ද කියන්නේ අම්මට බ්ලඩ් එක වහිනෝ ඩෝ වනිලා ඔබ දන්නේ යකෝ මං කවුද කියලා හපන්තෝගේ උඩට ගිහලා ආපන් ඔබ කවුද කියලා බලමු හරි බ්ලඩ් එක වහිනෝ අයෝ යමන් ලා ඔය සුටියෙන් කාලා නැහැ නේද ඔය තෝ බුදියන් ඉන්නේ ඉතින් බලපන් කෝකෝ මාගේ කවුද මේ ඔය බලහන් ඔය ජාතල් එකකට එක්ක හෙඩ්ෂොට් තිබ්බා අම්මෝ මුන්ට නම් ඇත්තටම මුල යන්නේ අප්පාෂි යකෝ මුන් ඔච්චර එක තැනටලා ඉන්නේ යකෝ යකෝ එන විඩිවසෙන් ඇවිල්ලා යකෝ බුලට් අදිද්දි පොඩ්ඩක් බලහම් කිල්ලෙද්දිවා මේකට උගේ ඉස්සරහින් එක මොකද බම් මේ මට සොටියෙන් බුරත් ළඟ තියන්න බෑ ඒ නිසා මේ ටිකක් ළඟට ගිහිල්ලා ගහන්න පුළුවන් මේ MP40 වදින්නේ නැහැ එච්චර මේ ලොකුවට මේ හිට් චුට්ට දෙනවා කියව සමහර වෙලාවට මේ බොඩි එකට වදින්නේ මේක නිසා මේ සොටියෙන් තමයි තියන්නේ ගොඩක් කරාට ඉතින් මම ආස සොටියට තියන්න දෙකයි තියන්න ඕනේ එතන මේවා බිම හිට් චුට්ට නැහැ එකයි බලමු මොකද එන්නේ කියලා ඉන්න නේද කෝ කවුද මේ කවුද අඩ උඹ ගිහිල්ලා අහපන් යකෝ කවුද කියලා මම යකෝ තෝ මට ගහන්න යකෝ තෝ කවුද කියලා දන්නවද යකෝ මං ඈ යකෝ තෝ දන්නවද යකෝ මං කවුද කියලා කවුද බම් බ්ලඩ් කමන්නේ ඔය බීජාර මැච් වලට යාර මගේ බ්ලඩ් එක වහින්නේ සාමාන්‍යයෙන් ඔය කොල්ලගේ තිබ්බත් ඌ බයයි නේ තාම එක බෝල් එකක්වත් ගැහුවේ නැහැ පේන්නනේ මගේ තියෙන එඩිතරකම් ඒක නිසා මේ තාම එක බෝල් එකක්වත් ගැහුවේ නැද්ද කොහෙද මේ දවස් 30ක් ගියා කියන්නේ මට මේව එඩිට් කරන්නවත් වෙලාවක් නැහැ ඔය පොඩ්ඩක් රෙකෝඩ් කරලා ඔය කොහොම දිනව මිස මට ඇත්තටම රෙකෝඩ් කරන්න වෙලාවක් නැහැ ඒ කියන්නේ රෙකෝඩ් කරන්න කියන්නේ මට මේ ගේම් එකේදීම මේ රෙකෝඩ් කරන්න වෙලාව ඒ කියන්නේ බෑ මේ නිසා තමයි මේ ගේම් බූස්ට් එක දාලා පොඩ්ඩක් මේ බලන්නේ මේ තියෙන මේ සීන් එක හැබැයි අවුලක් නැහැ ගහන්න පුළුවන් මේ ඒක විතර දින ප්‍රශ්නේ ඉන්න හරි කාට එකක් කරන් යන්න අපි ඉතින් ත්‍රිවිල් එක
යන් අයියේ සෝන් එකෙන් එහා පැත්තටම යන් අයියේ කීයක්ද ඕනේ රුපියල් 500 ලොකුද මට මේ රුපියල් 1000 ගාණක් තියෙනවා මට මේ අයියේ බලමු අපි මේක මං හිතුවා අර වහල උඩට වයිට් මේ පනින්න වෙනවනේ මේ වැටෙන වෙනකල ඉතින් ගොනා වගේ කියලා අතනින් පයින්න යනවා අයියෝ හා මට තියෙන හැටි ආමුතු අදහස්නේ හැමවෙලාවෙම පරිවින ඕ උන්දේනවා අර කවුද ඉන්නර යකෝ මගේ කිල්ලන් තෝරිය නොපේනවනේ MP මේ සොටී මට තියන්න බෑ ළඟ ඇත්තට මේකයි මම ඔය ළඟ පොඩ්ඩක් දුර ළඟටම ගිහිල්ලා ගහන්නේ නැත්තම් මේ ගහන්න පුළුවන් MP14 ගහන්න පුළුවන් මේ බුලට් නෑ ඒක කවුද යකෝ මගේ කිල්ල ගමරෝ යකෝ අච්චර පස්සෙන් පන්නන් ඇවිල්ලා තොට මම තියනවාද හෙඩ් ෂොට් දැනගන්න බල්ලා යකෝ තෝ දන්නවද යකෝ මම කවුද කියලා ඌ කිල් කළා කවුද යකෝ ඒ කවුද දැන් මොන එකද මට දාංගෝ ඔකට මම දෙනවා දැන් උඹ දැනගෙන ඉන්නකෝ මම කවුද කියලා ඔක්කොම කලින් අඩෝ කබ්බා ඕමිලා මම නිකන් යන්න දෙන්නේ නෑ ඕ මම නිකන් යන්න දෙන්නේ නෑ ඕමිලා නෝදා මාරි තහර දුන්දා එකයි තියන්නේ පුතේ කවුද අරවද කුදු අඩෝ කවුද යකෝ පිටිපස්සෙන් කියන්නේ මොන ගොම් ඉකනලාද ඔබට ලැජ්ජාවක් කියලා ගන්න නැති යකෝ ඔහොමිදහන් කෙලී ඔහොමිදහන් කොතමංගද වෙන්නන්නේ ගෑල් ළමයි ඉදිරි ඉන්නවා කියලා. ඉතින් මේ පිරිමි ළමයි මම පැන්නවර ගන්න ඒ වෙනාට ඉතින් ඔය බේනන්නේ බොරු වැඩනේ.